දර්ශනීය පිළිබඳව මගෙන් සාක්ෂි විමසුවා. ඒ සාක්ෂි වලට මම පිළිතුරු දුන්නා. ඊට පස්සේ ප්‍රශ්න අහන්න ඉදිරියට කොමසාරිස්තුමාලා විසින් ප්‍රශ්න කිහිපයක් අහුවා. ඒ අහ ප්‍රශ්න වලට මම උත්තර දුන්නා. වෙන මොකුත් නැහැ ඊට වඩා. නෑ ඉතින් මේ පරීක්ෂණ අවසන් වුණාන් පස්සේ කොමසාරිස්වරු මේක කරන්නේ මේක කරන්නේ මේ කරුණු විමසීමක් නේ. මේක උසාවික සාක්ෂි විමසන වලට වෙනස්. කරුණු විමසීමක් කරන්නේ කරුණු සොයා බැලීමක්. ඉතින් කරුණු සොයා බලලා ඒක අනුව තමයි මේ කොමිසම විසින් යම් නිර්දේශයක් දෙන්නේ. ජල් කැඳවීමක් කරනවා කිව්වද? නෑ එහෙම නකට. ඔබතුමා හිතන්නේ ඇත්තටම ITN එකට මේ විදිහට මූල්‍ය ගෙවීමක් සිද්ධ වෙලා නැද්ද? ඉතින් ඒක හොයන්නේ මේ පරීක්ෂණ කොමිෂන් සභාවකින්. ඒක ගෙවනවා නම් ගෙවන්න ඕනේ කවුද? ඒකත් ඒ කොමිෂන් සභාව තීන්දුව කරන්නේ. දැන් ඔබතුමා නෑ කොමිෂන් සභාවේ ඉදිරියේ කොමිෂන් සභාවට මම නෑ කොමිෂන් සභාවේ ඉදිරියේ මම සාක්ෂි දුන්නා. යම් සමාගම් මගින් ප්‍රචාරණ කටයුතු දැන්වීම ලබා දීලා තියෙනවා. ඒක හිඟයක් තියෙනවා නම් ඉස්සෙල්ලා ඒ සමාගමෙන් ඉල්ලන්න ඕනේ. ඒකනේ කරන්න ඕනේ. ඒ සමාගමට පක්ෂයෙන් ගෙවන්නේ කවුද? පක්ෂයෙන් කවුරුත් එකට ගෙවීමක් කළා නෑ. ඒක ඇඩ්වාන්ස් එක පවා මේ මැතිවරණ ව්‍යාපාරයක් තුළ විවිධ අනුග්‍රාහක ඉදිරිපත් කරනවා. ඒ අය මුදල් සපයනවා. ඒ මුදල් ඒ කමිටු විසින් ක්‍රැෂ් කළා ඒක හරහා ගෙවනවා. එතකොට මාධ්‍ය කමිටුව මෙහෙම කවුද දන්නේ? ඒක සාක්ෂි පුස්තකයෙන් ඒගොල්ලෝ හොයන්නේ. ඔබතුමා සාක්ෂි මගේ සාක්ෂි මම කිව්වා අපි කමිටු කීපයකට බෙදලා කටයුතු කළා. ඉතින් ඒ මාධ්‍ය ප්‍රචාර කමිටුවේ දාලා සලහා කරනවා හිතමු මූලික වශයෙන් හැබැයි තව විශාල කණ්ඩායමක් ඔබතුමාත් හිතන්නේ මේ දැනට ජයග්‍රහණය කරලා තියෙන පක්ෂය ඔබතුමාලගේ පරිගැනීම සිදු කරලා නෑ මෙතන වෙලා තියෙන්නේ මෙවැනි පරීක්ෂණ කිරීම සඳහා මූලික වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රියාමාර්ග ගත්තා නම් මම හිතන්නේ මේ තරම් දුරට එනවද නැද්ද කියන එක එදා ඒ වෙලාවේ තීන්දුව කරන්න තිබුණා. මේක මූලික වශයෙන් කරන්න. ඉස්සෙල්ලා සමාගම් මගින් මේක දීලා තින්නේ. ඒක පැහැදිලිනේ. ඕනෑම දේශපාලන පක්ෂයක් විතරනේ ඕනම අපේක්ෂකෙක් ප්‍රචාරණ දැන්වීමක් දෙන්නේ සමාගමක් හරහා නේද? එතකොට තමයි අපිට රිබේට් එකක් හම්බ වෙන්නේ. නොමිලේ එකක් දුන්නාම තව එකක් නොමිලේ දෙනවා නේද? නැත්නම් භාගයක් නොමිලේ දෙනවා. එහෙමනේ කරන්නේ. මොකද විශාල තරගයක් නෙමෙයි. ප්‍රචාරණ දැන්වීම ලබා ගන්නත් ඔබලා. ඉතින් ඒ වෙනුවෙන් ඉන්න සමාගම් විශාල තරගයක යෙදලා ඉන්න අපේක්ෂකයෝ වගේ. ඉතින් ඒගොල්ලෝ බලන්නේ පුළුවන් තරම් මේ අඩුවෙන්. ඒකට මේ එකකට මුදල් ගෙවුවාම එයා කියනවා නෑ පහක් මුදල් ගෙවුවාම අපි දෙකක් ඒ වගේ දානවා. දානවද අපි දන්නේ නෑ. ඔය එහෙම කරනවා. ඉතින් එවැනි දේවල් වෙනවා. ඉතින් ඒවා එහෙම වුණාද ඒ නිසා ගෙවන්න තියනවද නැද්ද කියන එක ඉස්සෙල්ලා මේ සමාගම් වලින් විමසලා ඒගොල්ලෝ ගෙවලා නැත්නම් ඉස්සෙල්ලා ඒගොල්ලන්ට කියනවා ගෙවන්නයි කියලා. හරි. එහෙම ගෙව්වේ නැත්නම් තමයි ඒගොල්ලන්ට සිවිල් වැඩපිළිවෙලකට යන්න ඕනේ, වගකීමකට යන්න ඕනේ මේ සමාගම් එක්ක. ඔබතුමා වත්මන් රජය ගැන කලකිරීමකින් ඉන්නවා. නෑ මං කාගෙනවත් කලකිරීමක් නෑ. මට දුන්න වැඩ කොටස මම කරගෙන යනවා. හොඳයි. සාක්ෂිතුනේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරලා මූලික විරෝධතාවන් වලට ව්‍යාචනා කිරීමේ තියාගත්තා. අද සාක්ෂි සුසිල් ප්‍රේමනා මාගේ දේශපස්සේ ගණන් දීලා මාර්ගවල ඉන්නවා. ඒකම්තුමාගේ අනුව පැහැදිලිවම තියෙන්නේ මාධ්‍ය ආයතනයකට දැන්වීම් ප්‍රචාරණය කරන්න කියලා වාද දෙන්නේ දැන්වීම් කරන ආයතන. ඒ ආයතනය තමයි මේ ගෙවීම් වලට වගකිය යුත්තේ. එච්චරයි කියුනේ.
අද අපි සාක්ෂිවලදී අපි දැක්කේ තමයි එතනදී පැහැදිලිවම මාධ්‍ය ආයතනය ඒ වගේම පක්ෂයේ වෙනුවේ පෞද්ගලික ආයතනය ඇඩ්මිනිස්ට්‍රේටිව් ආයතනය සම්බන්ධ වෙලා කරන්නේ. එතකොට ඒ අය අතර තමයි මේකේ කිව්සුම තියෙන්නේ. එතකොට කිව්සුම අනුව ඒ අයත් එක්ක මේ දෙවිමුදල් ගිණීමක් කරලා නැත්නම් ඒ ගිණීම කරලා නැත්තේ කියලා ඒ ආයතන ගහන්න මෙහෙම විසඳුමක් නොකරපු බව අපි දැක්කේ. ඒ වගේම මුලින්ම මේ ප්‍රශ්නය ගැන කතා කරනකොට එයා කියන්නේ තමයි මේක මුලින්ම අපේක්ෂකයන්ට සම්බන්ධ දෙයක් නෙවෙයි. මේක පක්ෂයක් ඒ වගේ පක්ෂේ පතර කමිටුව හා පෞද්ගලික ආයතනයක්. ඒ ආයතනයත් එක්ක විමසීමක්වත් නොකර තමයි මේ සාක්ෂි වලට කැඳවලා තියෙන කියන එක හිතන්නේ. මම හිතන්නේ ඉතින් කාලේදී අපිට සාධාරණ මේ විශේෂ බලාපොරොත්තු වෙන්න පුළුවන් මිනිස්සුන්ට බලපෑම් නොවුනොත්.